ගයිස් ඔන්න අද නිවවුඩු දවසේ ඉතින් අද ඉරිදා දවසේ මම ඇවිල්ලා තියෙන්නේ දැන් මේ මම ඉන්නේ ඕස්ට්‍රියාවල ප්‍රොජෙක්ට් එකකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද ඔයාලට පෙන්වන්න හිතුණා ආවට ඉතින් නිවවුඩු දවසේ කොහොමද කියලා. ඉතින් අද බලන්න පුළුවන් තනිකරම හිම වැටලා තියෙන්නේ. ලස්සනයි මාර ලස්සනයි ඕස්ට්‍රියාව. ඉතින් ඉන්න ප්‍රදේශය මම පෙන්වන්නම්. දැන් ඔයාලට පේනවා කොහොමද තට්ටු කියලා මේ තට්ටු තියෙන්නේ. ඉතින් දැන් මෙතන මේ තනිකර මේ මෙතන ටේබල් එක මෙතන මේ තරම් උසට වැටලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට මම පෙන්වන්නම්. ඉන්නම එහෙම වැටලා තියෙන්නේ මේ ටික මේ ගෙවල් වහල අරම මෙව්වා. අපි ඉන්න කෑල්ලට ඔක්කොම පේනවා. ඒ කියන්නේ ඉන්න කෑල්ලට කියන්නේ මේ ඒරියා එකට දැන් මෙතන මේ ඉන්න එකට ඇවිදින්න අමාරුයි. මොකද හිම බහිනවා. යටට සීතල වැඩි. මම පෙන්වන්න දැන් ඔයාලට දකින්න පුළුවන් අර මුළු මේකම පේනවා. මාර ලස්සනයි මේ කාලේ. ඒ වගේම ඕස්ට්‍රියාව ඇත්තටම ලස්සන රටක්. ලස්සනයි. දකින්න පුළුවන් පේනවා. මෙයාවට මම අර හෙට පෙන්වන්නම් තව ඔයාලට. ඉතින් යන්න ඉස්සරහට. මේ පාර විතර උසර තියනවද කියලා ඔයාලට දැක ගන්න පුළුවන්. ඉර පායලා තියෙන්නේ ඒක නිසා ඔයාලට දකින්න බෑ. තනිකරම හිම වැටලා තියෙන්නේ. ඔයාලට දකින්න පුළුවන්. දැන් ආහන ඊළඟ දරවා මාර ලස්සනයි මේ ඔයාලට දකින්න පුළුවන්. ලස්සනක් තියෙන්නේ. ඉතින් ගයිස් ඔයාලට දකින්න පුළුවන් මේ ආවට කොහොමද කියලා ලස්සන සපා. හිම වැටලා තියෙන්නේ ගව්වත් පේන්නේ නැහැ. ඉතින් ඔයාලට දකින්න පුළුවන් මේ ඒරියා එක අපි ගියපුවාම ඉතින් ඔයාලට තියෙනවා දකින්න. බලමු ඉතින් මතක කුසුම් බුක් YouTube channel එක subscribe කරන්න. subscribe කරලා තියාගන්න. ඉතින් අපි ඊළඟට හංගේරියා වලට යන්නේ. හංගේරියා වල ලස්සන හිම වැල්ලා තිබ්බොත් මම පෙන්නනවා අනිවාර්යයෙන්ම. ඉතින් රැඳිලා ඉන්න මම YouTube channel එකත් එක්ක තාම මතක තියන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඔන්න මම ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. ඉතින් මතක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට දකින්න තියෙනවා මේ ඔක්කොම හිම වැල්ලා තියෙන්නේ. මම ගහිලා ඇත්තටම ලස්සනයි. මේ කඳු තියෙන්නේ තනිකරම අයිස් වෙලා. දැන් මේවා
ඉතින් යාළුවනේ ඕස්ට්‍රේලියා කියලා කියන්නේ ලස්සන රටක්. ඒ වගේම මේකට බෝඩර් වෙලා තියෙන්නේ ස්විස්ලන්ඩ්. ඉතින් ඊට එහා පැත්තේ තියෙනවා තව අපි හංගේරියා. ඒ වගේම රටවල් දෙක තුනක් වටා තමා තියෙන්නේ. හරියටම සෙන්ටර් වගේ තියෙන්නේ යුරෝප් වල. ඉතින් ලස්සනයි, ගොඩක් ලස්සන රටක්. අපි එන මාර්ගයේ එතකොට කඳු දෙකක් අතර මෙයාලා උමන් මාර්ගය කියන්නේ ටර්නල් වලින් තමා අපි ගමන් කරන්නේ. තුරු කන්දෙන් එහා පැත්තට කන්දෙන් කන්දට. ඒතුර මේ කඳු තමා හුඟක්ම තියෙන්නේ. පිහිටීම හුඟක් කඳු වල තියෙන. දැන් ඔයාලට පේනවා මේ වීඩියෝ එකෙත්. දැන් මේ තනිකර කඳු උඩ තියෙන්නේ. දැන් අපි ඉන්නෙත් ගොඩක් උස තැනක. එතකොට මේ අද තත්ත්වය ඔයාලට බලන්න පුළුවන්. කොච්චර ලස්සනද කියලා. අවංකවම යුරෝප් වල විසිට් එකක් එනවා නම් මේ රටේ ඇවිදින්න ඕනි. බලන්න තැන් ගොඩක් තියෙනවා. ඒ වගේම ලස්සනයි. මේ කාලෙට මාර ලස්සනයි. ඉතින් යුරෝප් වලට එන්න බලාගෙන ඉන්නවා නම් කවුරු හරි ඉතින් විසිට් එකක් යන්න. මේ රට ලස්සන රටක්. ඒ වගේම මුදල් ගැන කතා කරොත් එහෙම දැන් ඔයාලට මෙතන දකින්න ලැබෙනවා මේ අපි රෑ අපිට එන්න අපි ඉන්න තැනට බෝඩිමට එන්න අපිට පාර තිබුණේ නෑ. ඔක්කොම වැහිලා තිබුණේ. ඉතින් අපි සුද්ධ කරලා ආවේ. ඉතින් මේ රෑ වෙලා අපි එනකොට වාහනේ එන්න බැරි වුණා. මොකද ලිස්සන නිසා අපිට පයින් එන්න වුණා ටිකක් දුර. ඉතින් මං කියන්න හැදුවේ දැන් මෙහි පාවිච්චි කරන්නෙත් මුදල් එකකේ යුරෝ. ඉතින් ඒ යුරෝ ජර්මනියත් එක්ක බලපුවාම ඒ හා සමානව. මොකද මං ජර්මනි ගිහිල්ලා තියෙනවා, වැඩ කරලා තියෙනවා. එහි තියෙන මුදල් ඒකකයේ සහ මෙහි මුදල් සමානයි. ඒ කියන්නේ යුරෝ ලිවිං කොස්ට් එක සමානයි, වෙනසක් නෑ. ඉතින් ඒක නිසා මං ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරේ නෑ. ඉතින් ඒක නිසා මේකෙම කියන්න කියලා හිතුවා. ඉතින් ලස්සනයි, ගොඩක් ලස්සනයි. ඉතින් මේ කාලේ හුඟක් හිම වැටලා තියෙනවා. ඉතින් හුඟක් ලස්සන පරිසරයක් දකින්න පුළුවන්. ඉතින් ඔයාලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් යුරෝප් වලට ඇවිල්ලා කවදාද ඕස්ට්‍රේලියාව වෙන්න. ඉතින් ලස්සන රටක්, බලන්න පුළුවන් රටක්. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. කුසුම්ලොක් YouTube channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරන්න. මොකද අපි හැමතැනටම යන නිසා ඔයාලට